හයි ගයිස් ඔන්න අද අපි බලන්න යන්නේ පීටර් පෑන් ඇන්ඩ් වින්ඩි කියන ලස්සන මූවි එක. ඉතින් යාළුවනේ මේ මූවි එක නිර්මාණය කරලා තියෙන්නේ 2023 දී ඩිස්නි සමාගම විසින්. ඉතින් ඩිස්නිල වැඩක් කරොත් ඒ ගැන කියන වචන නෑනේ. එහෙනම් ඉතින් අපේ channel එක subscribe නොකරපු යාළුවෝ subscribe කරගෙනම අපි යමුද කතාව බලන්න. කතාව පටන් ගද්දී අපිට බලා ගන්න පුළුවන් ලන්ඩන් වල ජීවත් වෙන පවුලක්. මේ පවුලේ ජීවත් වෙන්නේ අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි ඒ වගේම දුවෙකුයි. ඉතින් මේ දුව තමයි මේ පවුලේ වැඩිමල්ම දරුවා. එයාගේ නම තමයි වින්ඩි. එතකොට එයාගේ මල්ලියා දෙන්න තමයි මයිකල් සහ ජෝන්. ඉතින් මේ තුන්දෙනාම ආස කරපු ගොඩක් ලස්සන කතන්දරයක් තිබ්බා. ඒ තමයි පීටර් පෑන් සහ කැප්ටන් හුක්ගේ සටන. ඉතින් මෙයාලා මේ කතන්දරයට කොච්චර ආසද කිව්වොත් මයිකලුයි ජෝනුයි නිතරම කැප්ටන් හුක්ගේ පීටර් පෑන්ගේ සෙල්ලම කරන්න පුරුදු වෙලා හිටියා. අදත් මේ දෙන්න මෙම සෙල්ලම් කර ඉන්නකොට මේ සෙල්ලමට අපේ වින්ඩිත් එකතු වෙනවා. ඒත් හැබැයි සෙල්ලම ලෙල්ලම් වෙන්න යන්නේ පොඩි වෙලාවයි. ජෝන්ගේ කඩුව වින්ඩි නිසා විසික් වෙලා ගිහිල්ලා එතන තිබ්බ කණ්ණාඩියක වැදිලා ඒ කණ්ණාඩිය කුඩු වෙනවා. ඊට පස්සේ මෙතනට මෙයාලගේ අම්මයි තාත්තයි එනවා. අම්මයි තාත්තයි ආපු ගමන්ම වින්ඩි ජෝන පාවා දෙනවා මේක කරේ ජෝන් කියලා. ඉතින් මේක නම් අපේ ජෝන්ට ගොඩක් කවුල් යනවා. ඒ වගේම තාත්තා වින්ඩිට කියනවා දැන් ඉන්නවා සෙල්ලම් කරන වයසක නෙවෙයි කියලා. එහෙම කියපු තාත්තා මෙයාට නිදාගන්න කියලා එයාලගේ බලපැටියවත් එළියට අරගෙන යනවා. ඉතින් නිදාගන්න යනකොට ජෝන් කියන්නේ කණ්ණාඩිය බින්දේ මම නෙවෙයි කියලා. ඉතින් මේ කට්ටියම නිදාගත්තට පස්සේ මෙයාලගේ කාමරේට පුංචි සුරංගනාවියක් එනවා. එයා කෙලින්ම එන්නේ වින්ඩි ළඟට. ඊට පස්සේ එයාගේ මැජික් කුඩු පාවිච්චි කරලා වින්ඩිව පා කරනවා. ඒත් එක්කම මේක දැකලා නැගිටිච්ච මයිකලුයි ජෝනුයි ඉක්මනටම මේ සුරංගනාවියව අල්ලගන්නවා. ඊට පස්සේ තමයි අපේ වෙන්ඩිටත් ඇහැරෙන්නේ. ඉතින් යාළුවනේ මේ පුංචි සුරංගනායි වෙන කවුරුත් නෙවෙයි එයා තමයි පුංචි ටින්කබෙල්. ඉතින් අපේ තුන්දෙනා පුංචි ටින්කබෙල්ව අල්ලගෙන කතා වෙනවා මේ මොන වගේ සතෙක්ද කියලා. ඒත් එක්කම මෙයාලගේ පැත්තට කවුරු කෙනෙක් කඩුව දික් කරලා කියනවා ඒ තමයි සුරංගනාවියක් කියලා. ඉතින් යාළුවනේ ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි අපි හැමෝම දන්න පීටර් පෑන්. පීටර්ව දැකපු ගමන්ම මයිකල් අඳුරගන්නවා මේ ඉන්නේ පීටර් කියලා. ඒත් එක්කම මේ තුන්දෙනා මේ වෙලාවේදී ගොඩක් පුදුම වෙනවා. මොකද මෙයාලා හිතාගෙන හිටියේ පීටර් පෑන් කියන්නේ එයාලා නිදා ගන්නකොට කියන කතාවක් විතරයි කියලා. ඉතින් මේ වෙලාවේදී ඉතුපන් නැති විදියට අපේ පීටර්ගේ ශරීරයේ හෙවණැල්ල එයාගෙන් පැනලා යනවා. මොකද යාළුවනේ පීටර්ට වගේම එයාගේ හෙවණැල්ලටත් පණ තියෙනවා. ඉතින් මේ වෙලාවේදී පීටර් මෙයාලගේ කාමරේ පුරාවටම එයාගේ හෙවණැල්ල අල්ලගන්න මුළු කාමරේ පුරාම දුවනවා. ඉතින් එක තැනකදී පීටර්ට කොහොමරි පුළුවන් වෙනවා එයාගේ හෙවණැල්ල අල්ලගන්න. ඒත් එක්කම වින්ඩි කරන්නේ නූලකුයි ඉඳි කට්ටකුයි ගෙනල්ලා පීටර්ගේ කකුලට හෙවණැල්ල තියලා ඒක මහන්න හදනවා. හැබැයි මේ වෙලාවේදී ටින්කබෙල් හිතන්නේ වින්ඩි හදන්නේ පීටර් කරදරයක් කරන්න කියලා. ඉතින් ඒකට ටින්කබෙල් විරුද්ධ වෙන්න හැදුවා. ටින්කබෙල් කියන කිසිම දෙයක් කාටවත් ඇහෙන්නේ නැහැ. මොකද එයා ගොඩක් පොඩි කෙනෙක් නිසා. ඉතින් පීටර් ටින්කබෙල්ට කියනවා වින්ඩිට මේ වැඩේ කරන්න දෙන්න කියලා. ඉතින් වින්ඩි පීටර්ගේ හෙවණැල්ල මහන ගමන් අහන්නේ ඔයා කොහොමද මගේ නම දන්නේ කියලා. මේකට උත්තර දෙන පීටර් කියන්නේ මට මුළු දවසම ඇහෙනවා ඔයාගේ අම්මට කතා කරනවා. වෙන්ඩි කෑම කන්න එන්න, වෙන්ඩි නිදාගන්න වෙලාව හරි, වෙන්ඩි ඉස්කෝලේ යන වෙලාව හරි එහෙම කීකියවට කතා කරනවා. පේන විදියට යාළුවනේ පීටර් කාලයක් තිස්සේ වෙන්ඩිලා ගෙදර දිහා බලන් ඉඳලා වගේ නේද? මේම කතා කර වින්ඩි මහනකොට එකපාරටම ඉනිකටුව පීටර්ගේ කකුල එනවා. පීටර් මේ වෙලාවේදී කලබල වෙනවා වින්ඩියට කරදරයක් කරන්න නේද කියලා. මයිකල් මේ වෙලාවේදී කියනවා මගේ පුංචි වලස්පැටියට තුවාල වුණාම අපේ අම්මයාට ආදර හාදුවක් දුන්නට පස්සේ යට හොඳ වුණා. ඉතින් යාළුවනේ මයිකල් මේ වෙලාවේදී වලස්පැටියා කියලා කිව්වේ එයා ළඟ ඉන්න ටෙරිබයාට. ඉතින් දැන් වින්ඩිට පීටර්ට හාදුවක් දෙන්න බැරි නිසා එයා කරන්නේ එතන තිබ්බ බෝතල් මූඩියක් දෙනවා මේක හාදුවක් කියලා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ මිනිස් ලෝකේ තියෙන කිසිම දෙයක් පීටර්ට තේරෙන්නේ නැහැ. පීටර් මේ වෙලාවේදී කියනවා දැන් තියෙන අපිට විනෝද වෙන වෙලාව. අපිට මෙන් යන්න වෙලාව හරි. ඉතින් වෙන්ඩි අහනවා අපි කොහෙද යන්නේ කියලා. මේකට උත්තර දෙන පීටර් කියන්නේ නීති නැති, පාසල් නැති, දෙමෝපියෝ නැති ලස්සන උද්‍යානයකට. වින්ඩි මේ වෙලාවේදී ගොඩක් පුදුමෙන් අහනවා අපි යන්නේ නෙවර්ලෑන්ඩ් වලට නේද? ඉතින් මේකට අපේ පීටර් ඔව් කියලා පිළිතුරු දෙනවා. ඊට පස්සේ ටින්කබෙල් මයිකල්ටයි ජෝන්ටයි වෙන්ඩිටයි එයාගේ මායාකුඩු පාවිච්චි කරලා පියාඹීමේ හැකියාව ලබා දෙනවා. ඉතින් යාළුවනේ වින්ඩිට පියාඹන එක කාලයක් තිස්සේ හීනයක් වෙලයි තිබුණේ. ඉතින් මයිකලුයි ජෝනුයි වෙන්ඩි මේ වෙලාවේදී පියාඹල කොට සතුටු වෙනවා. ඒත් එකම මේ කට්ටිය නෙවර්ලෑන්ඩ් වලට ඇතුල් වෙනවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ නෙවර්ලෑන්ඩ් කියන්නේ ගොඩක්ම ලස්සන පාරාදීසයක්.
මේ ලස්සනයි විතරක් නෙවෙයි මේ විවිධ ජාතියේ ජීවීන් ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ පීටර් ඉන්න ලොකු මාතුරා එයා තමයි කැප්ටන් හූක්. මේ වෙලාවේදී කැප්ටන් හූක්ගේ නැවේ ඉන්න සේවකයෙක් දකිනවා අපේ පීටර්වයි වින්ඩිවයි මයිකල්වයි ජෝන්වයි. ඉතින් මේ සේවකයා දුවගෙන ඇවිල්ලා නැවේ ඉන්න හැමෝටම මේ ගැන කියනවා. ඉතින් අන්තිමට තමයි මේ සේවකයා මේක කැප්ටන් හූක්ට කියන්න යන්නේ. ඉතින් මේ සේවකයා කැප්ටන් හූක්ගේ කාමරේ දොර ළඟට ගිහින් කියනවා කැප්ටන් අර උඩින් පියාඹන කොල්ලා පීටර් පෑන් එහෙම කියනකොටම කැප්ටන් ඉන්නේ දොරත් කඩාගෙනම. මොකද යාළුවනේ මේ නැවේ තියෙන නීතියක් හැටියට පීටර්ගේ නම කියන්න බෑ. ඉතින් යාළුවනේ මේ කැප්ටන් හුක්ට තියෙන එක අතයි. මොකද කැප්ටන්ගේ අනිත් අත අපේ පීටර් විසින් විනාශ කළායි තියෙන්නේ. ඉතින් ඒ අත වෙනුවට කැප්ටන් පොඩි කොක්කක් දාගෙන තමයි ඉන්නේ. කැප්ටන් මේ වෙලාවේදී එයාගේ විශ්වාසවන්ත සේවකයා ඒ කියන්නේ ඉස්මිට කතා කරනවා. ඊට පස්සේ ඔහු ඉස්මිගෙන් දුරේක්ෂය අරගෙන අපේ පීටර් මයිකල් ජෝන් වින්ඩි දිහා බලනවා. මේ වෙලාවේදී කැප්ටන් යාගේ සේවකයන්ට අණ දෙනවා පීටර්ට වෙඩි තියන්න කියලා. ඉතින් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව අහසේ පියාඹ ඉන්න පීටර්යි අපේ අනිත් කට්ටියගේ පැත්තට එකපාරටම වෙඩි ප්‍රහාර එනවා. ඉතින් මේ කට්ටිය කරන්නේ ඉක්මනටම එතන තිබ්බ කන්දක් පිටිපස්සේ හැංගෙනවා. ඉතින් නොහිතපු විදිහට එකපාරටම ලොකු වෙඩිල්ලක් ඇවිල්ලා මෙයාලා ඉන්න කන්දට වැදෙනවා. ඒකෙන් මේ 4 දෙනාවම වීසි වෙලා යනවා. ඉතින් අපේ වින්ඩිව කෙලින්ම වැටෙන්නේ මුහුදට. ටික වෙලාවක් යනකොට එයාව වෙල්ලට ගහගෙන යනවා. ඒත් එක්කම අපේ වින්ඩිට සීයනවා. ඉතින් වින්ඩිය මුහුදට වැටිලා තෙමිච්ච නිසා එයාගෙන් අර මායාකුළු ටික ගිලිහෙනවා. ඉතින් දැන් ඉඳන් අපේ වින්ඩිට පියාඹන්න බෑ. වින්ඩි හැරිච්ච ගමම බලන්නේ ජෝන්වයි මයිකල්වයි පීටර්වයි. ඒත් හැබැයි පේන තෙක් මානෙක කවුරුත්ම නෑ. වින්ඩිට මේ වෙලාවේදී හම්බෙනවා අපේ පීටර්ගේ තොප්පිය. ඉතින් ඒ තොප්පියත් අරගෙන වින්ඩි පීටර්ගේ නම කිය කෑගගායාව හොයනවා. ඒත් එකම වින්ඩිගේ ගාවට ආශ්‍රයගේ පිටේ නගපු ගෑන් ළමයෙක් එනවා. යාළුවනේ මේ ගෑන් ළමයා ගෝත්‍රික කණ්ඩායමක ගෑන් ළමයෙක්. ඉතින් මේ ගෑන් ළමයාත් එක්ක මෙතනට තාත් පුංචි කොල්ලෝ කෙල්ලෝ ටිකක් එනවා. ඉතින් පීටර්ගේ තොප්පිය වෙන්ඩිගේ අතේනේ තියෙන්නේ. ඒ නිසා මේ කට්ටිය හිතන්නේ වෙන්ඩි පීටර්ට කරදරයක් කළා කියලා. ඉතින් මේ පුංචි කෙල්ල කොල්ලෝ ටික අපේ වෙන්ඩිට පහර දෙන්න හදනවා. ඒත් හැබැයි අර ගෝත්‍රික කෙල්ල මේ කට්ටියව නවත්තනවා. මේ ගෝත්‍රික කෙල්ල අපේ වින්ඩිගෙන් අහනවා ඔයා නේද වින්ඩි කියන්නේ කියලා. මේකට ඌ කියලා පිළිතුරු දීපු අපේ වින්ඩි කියනවා එතකොට ඔයාද ටයිගර් ලිලි. ඉතින් යාළුවනේ ටයිගර් ලිලි කියන්නේ නෙවර්ලෑන්ඩ් වල ඉන්න ගෝත්‍රික කණ්ඩායමක නායකයෙක්ගේ දුවෙක්ට. ඒ වගේම යාළුවනේ මේ ටයිගර් ලිලිත් එක්ක ඉන්න පුංචි කෙල්ල කොල්ල ටික තමයි ලන්ඩන් වලින් අතුරුදහන් වෙච්ච අනාථ දරුවෝ. වින්ඩි මේ වෙලාවේදී මේ කට්ටියට කියනවා මම පීටර්ට කිසිම කරදරයක් කරේ නෑ. අපි කට්ටිය පියාඹන ගමන් ඉන්නකොට මූදු මංකොල්ලකාරය ඇවිල්ලා අපිට පහර දුන්නා. ඉතින් මෙතනින් එක කොල්ලෙක් යාගේ දුරේක්ෂය අරගෙන මුහුද දිහා බලනවා. ඊට පස්සේ කොල්ලා කියනවා මුහුදු මංකොල්ලකාරයෝ වගේ මල්ලියා දෙන්නම අල්ලගෙන. එහෙම කියපු ගමන්ම වින්ඩියේ දුරේක්ෂය අරගෙන මුහුද පැත්ත බලනවා. එතකොට තමයි වෙන්ඩි දකින්නේ මුහුද ගියන ගමන් හිටපු තමන්ගේ සහෝදරයෝ දෙන්නව මුහුදු මංකොල්ලකාරයෝ එයාලගේ නැවට අරගෙන යනවා. ඉතින් මේ මුහුදු මංකොල්ලකාරයෝ හැසිරෙන්නේ එයාලා මේ පුංචි ළමයිව දැක්ක පළවෙනි පාර වගේ. ඉතින් මයිකල්ගේ අතේ තිබ්බ ටෙලිබියාව දැකලා මේ මුහුදු මංකොල්ලකාරයෝ හිතන්නේ මේ ඉන්නේ ඇත්ත වලෙක් කියලා. ඉතින් ඊට පස්සේ ඉස්මි මයිකල්වයි ජෝන්වයි කැප්ටන් හුක්ගේ කාමරයට අරගෙන යනවා. ඉස්මි මයිකල්වයි ජෝන්වයි කැප්ටන්ට ඉදිරිපත් කරාට පස්සේ මයිකල්වයි ජෝන්වයි කියනවා ඔයාට අපිට මුකුත් කරන්න බෑ. අපේ පීටර් ඇවිල්ලා අපිව බේර ගන්නවා. ඉතින් යාළුවනේ මේ නැවේ තියෙන එක නීතියක් තමයි පුංචි ළමෙක් මේට આવොත් ඒ ළමයට ආයේ පණ පිටින් යන්න හම්බෙන්නේ නෑ. මොකද කැප්ටන් නෙවර්ලෑන්ඩ් වල තියෙන එක ගුහාවකට අරන් ගිහිල්ලා ඒ ඉන රාක්ෂයාට ළමව බිලි දෙනවා. ඉතින් කැප්ටන් මයිකල්වයි ජෝන්වයි ඒ ගුහාවට මේ වෙලාවේදී අරගෙන යනවා. ඉතින් මේක දුරේක්ෂයෙන් දකිනවා ටයිගර් ලිලි වගේම අනිත් අනාථ දරුවොන්. මේක දැක ගාම මෙයාට තේරෙනවා කැප්ටන් මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ නිසා මෙයාලා මේ ගැන වින්ඩිටත් කියලා කැප්ටන්ට කලින් ඉක්මනටම ඒ ගුහාවට යනවා. කැප්ටන් යාගේ සගයොත් එක්ක මයිකල්වයි ජෝන්වයි අර ගුහාවට අරගෙන ගිහිල්ලා ඒ ගුහාවේ තියෙන විල මැද්දේ තියෙන ලොකු ගලකට අපේ මයිකල්වයි ජෝන්වයි තියලා එයාලට දඟල් දානවා. ඉතින් මේ වෙලාවේදී කැප්ටන්ගේ සගයෝ කැප්ටන්ට ජය වේවා කිය කෑ ගහනවා. ඉතින් කැප්ටන් දකිනවා එයාගේ සගයෝ මැද්දේ ලොකු තොප්පියකුයි රැවුලකුයි දාගෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනා ළඟට ගියපු අපේ කැප්ටන් අහනවා ඔබ කොච්චර කාලයක් ඉඳන්ද මගේ නැවේ වැඩ කරන්නේ? කැප්ටන් එහෙම අහනකොට අනිත් සගයෝ ටිකේ පුද්ගලයා ළඟට ගිහිල්ලා ඒ කෙනා දාගෙන බොරු රැවුල ඇදලා ගන්නවා.
බැලින්න යාළුවනේ මේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ඒ තමයි අපේ පීටර් පෑන්. ඉතින් අපේ පීටර්ට පුළුවන් වෙනවා මූදු මංකොල්ල කාරයන්ට පහර දීලා ඒ හැමෝම මේ පොකුණට වට්ටන්න. කැප්ටන් මේ වෙලාවේදී පීටර්ට කියනවා ඔයා දන්නවද අද උදේ නැගිටිනකොට මම කියාගෙන නැගිට්ටේ අද තමයි පීටර්ගේ අවසාන කියලා. එහෙම කියපු කැප්ටන් නෑ කඩුවත් අරගෙන අපේ පීටර්ත් එක්ක සටන් කරන්න යනවා. කැප්ටනුයි පීටර්යි මෙහෙම සටන් කරනකොට වින්ඩි ටයිගර් ලිලි ගිහිල්ලා අපේ මයිකල් වයි ජෝන්වයි බැඳලා තියෙන දංගල කඩන්න උත්සාහ කරනවා. හැබැයි ඒක ගොඩක් අදයි. ඉතින් මෙතනට ආපු අපේ ටින්කර්බෙල්ට පුළුවන් වෙනවා මේ දංගල කඩලා දාන්න. මේ වෙලාවේදී පීටර් වින්ඩිට කියනවා "වාව් මට පුදුමයි. ඔයා තාම ජීවත් වෙනවා කියලා. මං හිතුවේ මට ආව නැති වුණා කියලා." පීටර් වින්ඩි එක්ක මෙහෙම කතා කර කර ඉන්නකොට අපේ පීටර්ගේ පිටිපස්සට ආපු කැප්ටන් කරන්නේ පීටර්ගේ හෙවණැල්ලට පහර දෙනවා. ඉතින් යාළුවනේ අපි දන්නවනේ පීටර්ගේ හෙවණැල්ලටත් පණ තියෙනවා කියලා. ඉතින් පීටර්ගේ හෙවණැල්ලට හානියක් සිද්ධ වෙච්ච නිසා මේ වෙලාවේ අපේ පීටර්ත් අඩපණ වෙනවා. ඊට පස්සේ කැප්ටන් හූකෑ කඩුව පීටර්ගේ බෙල්ලට තියලා පීටර් විනාශ කරන්න හදනකොටම ඈතින්දන් අපේ වින්ඩි කෑ ගහනවා ඕක නවත්තන්න කියලා. වින්ඩිව දැකපු කැප්ටන් අහන්නේ "තමුන් කවුද? මං කවදාවත් තමුව දැකලා නෑනේ." වින්ඩි කියනවා "මම තමයි වින්ඩි. මං ආවේ ලන්ඩන් නුවරින්දන්. ඒ වැඩිහිටියෝ කවදාවත් පොඩි කට්ටියව විනාශ කරන්නේ නෑ." මේ වෙලාවේදී කැප්ටන් යාගේ පුරසාරං කිය ඉස්සරහට ඇවිදගෙන එනවා. ඊට පස්සේ කැප්ටන් වින්ඩිට කියනවා "එහෙනම් දැන් ඔයාගේ පීටර් සමු දෙන්න." එහෙම කියලා පීටර් දිහා කැප්ටන් හැල්ලා බලනකොටම කැප්ටන්ට අමුත්තක් තේරෙනවා. බැලින්න යාළුවනේ කැප්ටන් ඉඳලා තියෙන්නේ මේ විලේ ඉන රාක්ෂයාගේ ඔළුව උඩ. ඉතින් මේ රාක්ෂයා වෙන මොකෙක්වත් නෙවෙයි එයා යෝධ කිඹුලෙක්. ඉතින් මේ ලොකු කිඹුලා අපේ කැප්ටන්ට පහර දෙන්න එයාගේ පස්සෙන් එනවා. මූදු මංකොල්ල කාරයෝ ටික කැප්ටන්ට උදව් කරන්න හැදුවත් මේ කිඹුලත් එක්ක කාටවත් හැප්පෙන්න බෑ. ඉතින් අපේ පීටර් කරන්නේ ළමයි කට්ටියවත් අරගෙන මෙතනින් ඉක්මනට මාරු වෙනවා. ඉතින් අන්තිමේදී අපේ කැප්ටන්ට සිද්ධ වුණේ මේ ගුහාව ඇතුලෙන් තෙමිච්ච කුකුලෙක් වගේ එළියට යන්න. ඉතින් මෙතනින් බෙල්ලා ගියාට පස්සේ වින්ඩි පීටර් හොඳටම බයිනවා ඔයා නිසා තව පොඩ්ඩෙන් අපි මැරෙන්නත් ගියා කියලා. ඉතින් මේ වෙලාවේදී පීටර් කරන්නේ කට්ටියත් එක්කම එයාලා ගෙදරට යනවා. ඒත් එක්කම යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් අර විලේ ඉඳන් අපේ මූදු මංකොල්ල කාරයොත් නිදහස් වෙලා එන විදිය. ඉතින් ඇතරම කිව්වොත් මේ කට්ටියම ඉන්නේ දැන් ගොඩක් කේන්තියෙන්. මෙතන අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් ටයිගර් ලිලි වින්ඩිට කියනවා මේක මගේ ගෙදර නෙවෙයි. මගේ ගෙදර තමයි මගේ ගෝත්‍රය. ඒ නිසා මම යනවා. ඉතින් ටයිගර් ලිලි ගියාට පස්සේ වින්ඩි පීටේ ගේ ඇතුළට යනවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේක ලොකෝ ගෙදරක්. හැම අනාථ දරුවෙක්ම පීටත් එක්ක ජීවත් වෙන්නේ මෙහි. ඉතින් මේ අනාථ දරුවා අපේ වින්ඩිට කියනවා අපි නිදාගන්න කලින් අපිට කතන්දරයක් කියන්න පුළුවන්ද? මේකට උත්තර දෙන වින්ඩි කියනවා අපි එහෙනම් කතන්දරයක් අපේ පීටර්ගෙන් අහමු. පීටර් කියන්නේ මං කතන්දර කියන්න දන්නේ නෑ. ඒත් වින්ඩි කියනවා අපිට වගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයා නෙවර්ලෑන්ඩ් වලට ආවේ කොහමද? ඒ වගේම කැප්ටන් හූකැයි වගේ හතුරෙක් උනේ. ඉතින් මේකට කෙටියෙන් උත්තර දෙන අපේ පීටර් කියනවා එයා මූදු මංකොල්ලකාරයෙක්. එතකොට මං පීටර් පෑන්. අපි දෙන්නගේ සටන නිකම්මයි පටන් ගත්තේ. ඉතින් මෙහෙම කියලා පීටර් ටින්කර්බෙල් එක්ක එයාලගේ උඩ කාමරයට යනවා. වින්ඩි අනාථ දරුවන්ට කියනවා මං කතන්දර කියන්න දන්නේ. ඒත් අපේ අම්මා මට පොඩි කාලේ කියපු සින්දුවක් මං ඔයාලට කියන්න. මෙහෙම කියලා වින්ඩි අනාථ දරුවන්ට ලස්සන නැලවිලි ගීතයක් කියනවා. වින්ඩි මේ නැලවිලි ගීතේ කියනකොට හැම ළමෙක්ම ඒක ගොඩක් ආසාවෙන් තමයි අහගෙන ඉන්නේ. ඉතින් වින්ඩිගේ මේ නැලවිලි ගීතය අපේ කැප්ටන් හූක්ටත් ඇහෙනවා. ඊට පස්සේ කැප්ටන් හූක්යාගේ සගයොත් එක්ක මේ නැලවිලි ගීතය ඇහෙන පැත්තට එනවා. මොකද කැප්ටන් හූක්ට තේල්ලා තියෙන්නේ එයා මීට කලින් මේ ගීතය අහලා තියෙනවා වගේ. ඉතින් හැම ළමෙම නිදාගත්තට පස්සේ අපේ වින්ඩි ටින්කර්බෙල් එක්ක පීටර්ගේ කාමරයට යනවා. පීටර්ගේ කාමරේ දොරේ ලියලා තියෙනවා ජේම්ස් කියලා නමක්. ඉතින් වින්ඩි පීටර් කාමරයට ගියාට පස්සේ පීටර් වින්ඩිව දැකලා එයා වහලුඩට යනවා. ඊට පස්සේ එතනට ගියපු අපේ වින්ඩි කියනවා මං හිතුවේ අපි හොඳ යාළුවෝ කියලා. ඒත් දැන් අපි හරියට සටන් කරනවා වගේනේ. හරියට ඔයයි කැප්ටන් හූකුයි වගේ. ඉතින් මේ වෙලාවේ තමයි අපේ පීටර් කියන්නේ ඔයාලා වගේම තමයි කැප්ටන් හූකුත් ඉස්සර මගේ යාළුවෙක්. ලන්ඩන් වලින් අතුරුදහන් වෙච්ච නෙවර්ලෑන්ඩ් වලට ආව පළවෙනි දරුවා තමයි යා. ඉතින් මේ කතාවල අපේ වින්ඩි ගොඩක් පුදුමයට පත් වෙනවා. ඒ වගේම යාළුවන්ට මේ වෙලාවේදී පොඩි දෙයක් මතක් කරන්න ඕන. ලන්ඩන් වලින් ඉඳන් අතුරුදහන් වෙච්ච අනාථ දරුවෝ කියන්නේ පීටර් ලන්ඩන් වලින් ඉඳන් නෙවර්ලෑන්ඩ් වලට අරන් ආපු ළමයි. ඉතින් පීටර් ගෙදර ඉන්න අනාථ දරුවෝයි අපේ මයිකලුයි ජෝනුයි වෙන්ඩි වගේම කැප්ටන් හූකුත් ලන්ඩන් වල හිටපු ළමෙක්. ඉතින් මේ හැමෝම අපේ පීටර් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. ඒ වගේම යාළුවනේ පීටර් කාමරේ ලියලා තිබ්බනේ ජේම්ස් කියලා නමක්. ඒ තමයි අපේ කැප්ටන් හූක්ගේ ඇත්තම නම.
පීට කියනවා ජේම්සුයි මම ඉස්සර හොඳම යාළුවෝ. ඒත් දවසක් එයා මට කියන්නේවත් නැතුව මෙහෙන් ගිහින් තිබ්බා. ඒකෙන් මං තීරණය කරා එයා නෙවර්ලෑන්ඩ් වලට ගැලපෙන කෙනෙක් නෙවෙයි කියලා. වින්ඩි මේ වහලා කිසිම දෙයක් කියන්න නැතුව පීටේ කාමරෙන් එළියට යනවා. වින්ඩි මෙහෙම කාමරෙන් එළියට එනකොට එයා දකිනවා මයිකල්ගේ අතේ තිබ්බර ටෙරිබියක් බිම වැල්ලා තියෙනවා. ඉතින් එතනට ගියාට පස්සේ වින්ඩි හපැත්ත ඇල්ල බලනකොට තමයි එයා දකින්නේ මයිකල්වයි ජෝන්වයි ඒ වගේම අර අනාථ දරුවෝ ටිකවයි අපේ කැප්ටන් හූකුයාගේ සගයෝයි ඇවිල්ලා අල්ලගෙන කියලා. වින්ඩිගේ නැලවිලි ගීතය පස්සෙන් තමයි මේ මුදුමංකොල්ලකාරයෝ ටික පීටේ ගෙදර හොයාගෙන තියෙන්නේ. මේ වෙලාවෙක මුදුමංකොල්ලකාරයෙක් අපේ වින්ඩි වල්ල ගන්නවා. ඊට පස්සේ කැප්ටන් හූක් අපේ පීටේ කාමරයට එනවා. මේ වෙලාවේදී කැප්ටන් හූක්ට පුළුවන් වෙනවා පීටගේ පපුවට එයා කඩුවෙන් පහර දෙන්න. ඊට පස්සේ පීට පිටිපස්සට යන්න ගිහිල්ලා එයාව මෙතන තිබ්බ උඩින් පල්ලෙහාට වැටෙනවා. ඉතින් එයාව ටින්කබෙල් අල්ලගන්න හැදුවත් මේ වෙලාවේදී මුදුමංකොල්ලකාරයෙක් ඇවිල්ලා ටින්කබෙල්වත් අල්ලගන්නවා. ඉතින් කැප්ටන් හිතන්නේ පීටර් පැන් මැරුණා කියලා. ඊට පස්සේ කැප්ටන් හැම ළමෙක්වම එයාගේ නැවට අරන් යනවා. ඒත් එක්කම යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් පීටර්ගේ ශරීරයෙන් ටින්කබෙල්ගේ මායාකෘති ගිලිහෙනවා. ඒ වගේම මේ වෙලාවේදී එක අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි පීටර්ගේ ශරීරයෙන් එයාගේ හෙවණැල්ල එළියට එනවා. ඉතින් මේ හෙවණැල්ල කෙලින්ම යන්නේ ටයිගර් ලිලි ළඟට. මං හිතන්නේ අපේ පීටර්ගේ හෙවණැල්ල ටයිගර් ලිලිගෙන් මේ වෙලාවේදී උදව් ඉල්ලන්න තමයි හදන්නේ. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් කැප්ටන්ගේ නැවේ හිර කරලා තියෙන අපේ වින්ඩිවයි අනිත් අනාථ දරුවන්වයි. කැප්ටන් මේ වෙලාවේදී වින්ඩිගෙන් අහනවා ඔයා කොහොමද නැලවිලි ගීතේ දන්නේ? මේකට උත්තර දෙන අපේ වින්ඩි කියන්නේ ඒක අපේ අම්මා හැමදාම අපිට කියනවා. වින්ඩි මෙහෙම කියනකොට අපේ කැප්ටන් හූක්ට එයාගේ අම්මව මතක් වෙනවා. මං හිතන විදිහට කැප්ටන් හූක් පොඩි කාලෙදී එයාගේ අම්මත් එයාට මේ නැලවිලි ගීතේ කියන්නේ නැති. වින්ඩි මේ වෙලාවේදී අහනවා මට පීට හැමදාම කිව්වා ඔයා නේද පීටගේ හොඳම යාළුවා. එයා මට කිව්වා ඔයා නෙවර්ලෑන්ඩ් වලින් ගිය නිසා තමයි එයා ඔයත් එක්ක තරහා වුනේ කියලා. මේකට අමුතු විනාවක් දාපු කැප්ටන් කියනවා පීටර්ට හරිම කතන්දරේ කියලා නෑ. මම නෙවර්ලෑන්ඩ් වලින් ගියේ නෑ. පීටර් තමයි මාව එහෙන් එලෙව්වේ. ඇතරම් මං ඒ වෙලාවේදී ගොඩක් අසරණුණා. තව පොඩ්ඩෙන් මං මැරෙන්නත් යනවා. මං කවුරුත් නැතුව මේම ඇවිදිනකොට තමයි මට ඉස්මිව හම්බුනේ. ඉතින් එයා මාව මේ නැවට එකතු කරගත්තා. ටික කාලයක් යනකොට මම මේ නැවේ කපිතාන් වුණා. කපිතාන් වුණත් මට මගේ පරණ යාළුවා අමතක කරන්න බැරි වුණා. ඒ නිසා මම පීටර්ව හොයාගෙන ගියා. වින්ඩි මේ වෙලාවේදී කැප්ටන්ගෙන් අහනවා ඔයා වෙලෝප කෙනා ළඟට ඇයි ආයෙත් ගියේ? කැප්ටන් කියනවා මොකද එයා තමයි මගේ හොඳම යාළුවා. ඒත් හැබැයි එයා මාව ඒ වෙලාවේදී පිළිගත්තේ නැහැ. එදා අපි දෙන්න අතර සිද්ධ වෙච්ච සටනේ මට එකතක් නැති වුණා. ඉතින් මේ කතාව අහලා හැම ළමෙක්ම මේ වෙලාවේදී ගොඩක් කම්පැනිට පත් වෙනවා. ඊට පස්සේ කැප්ටන් අනදෙනවා මුදුමංකොල්ල කාරයොන්ට මේ හැම ළමයක විනාශ කරන්න කියලා. ඒත් හැබැයි මැද්දට පැනපු වින්ඩි කියනවා මේ හැමෝම වෙනුවෙන් මම වන්දි ගෙවන්නම්. මෙයාට කිසිම දෙයක් කරන්න එපා. ඒත් එක්කම අපිට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් පීටර්ගේ සිරුර ළඟට ගියපු අපේ ටයිගර් ලිලි පීටර්ට බෙහෙත් දානවා. ඇත්තරම කිව්වොත් යාළුවනේ පීටර් මිය ගිහින් නෑ. ඉතින් ටික වෙලාවක් යනකොට පීටර්ට සිහියනවා. ඉතින් ඊළඟ දවස් උදෑසන පටන් ගන්නකොට අපේ මුදුමංකොල්ලකාරයෝගේ නැවේ ලොකු උත්සවයක්. මොකද මේ කට්ටිය අපේ වින්ඩිව මුදට බිරි දෙන්නයි හදන්නේ. මේගොල්ලෝ වින්ඩිය මුදට තල්ලු කරන්න කලින් සින්දුවකුත් කියනවා. ඉතින් මේගොල්ලෝ අපේ වින්ඩිය මුදට තල්ලු කරන්න හදනකොටම මේ වෙලාවේදී බෝතලයක් ඇතුලේ හිර වෙලා ඉන්න අපේ ටින්කබෙල් එයාගේ මැජික් බලයෙන් ඒ බෝතලය උඩ පා කරනවා. ඊට පස්සේ බෝතලේ බිම් වැටෙනවත් එක්කම ටින්කබෙල් නිදහස් වෙනවා. ඒත් එක මුදුමංකොල්ලකාරයෝ අපේ වින්ඩිය මුහුදට තල්ලු කරනවා. ඉතින් හැමෝම හිතන්නේ අපේ වින්ඩි ඉවරයි කියලා. ඒත් හැබැයි ටික වෙලාවක් යනකොටම එකපාරටම ටින්කබෙල්ගේ මැජික් කුඩු මුළු නැව් පුරාම වීදෙනවා. ඒත් එක්කම අපේ වින්ඩිවත් උඩට පාවෙලෙනවා. ඉතින් ටින්කබෙල්ගේ මායා කුඩු මුළු නැවෙම විහිදිච්ච නිසා මේ නැව උඩට පාවෙලෙනවා. ඒත් එක්කම මෙතනට ටයිගර් ලිලිත් එක්ක එනවා අපේ පීටර්. මේ වෙලාවේදී අපේ කැප්ටන්ගේ පීටර්ගේ අතර ෆයිට් එකක් යනවා. මේ ෆයිට් එක යනකොට අපේ වින්ඩිට පුළුවන් වෙනවා මයිකල්වයි ජෝන්වයි අනිත් අනාථ දරුවන්වයි මේ මුදුමංකොල්ලකාරයන්ගෙන් බේරගන්න. ඊට පස්සේ හැම ළමයෙක්ම මුදුමංකොල්ලකාරයන්ට පහර දෙනවා. ඉතින් දැන් මේ නැවේ එකම කාලගොට්ටියයි. ඉතින් මේ වෙලාවේදී අපේ වින්ඩි සුක්කානම ළඟට ගිහිල්ලා නැව අනිත් පැත්තට ආරවනවා. ඉතින් මේ නිසා හැම මුදුමංකොල්ලකාරයෙක්ම මුහුදට වැටෙනවා. අනාථ දරුවෝ ටික නැවේ තනින් තන අල්ලගෙන තමයි බේරෙන්නේ. ඉතින් දැන් නව අනිත් පැත්තට ඇල්ල තියෙන නිසා පීටර්ත් බිමට වැටෙන්න යනවා. හැබැයි අපේ වෙන්ඩි මේ වෙලාවේදී පීටර්ව අල්ල ගන්නවා.
ඒත් එක්කම වින්ඩිගේ ශරීරයේ තියෙන මයාකුඩු අපේ පීටගේ ශරීරයටත් ඇතුල් වෙනවා. ඉතින් දැන් ඉදන් ආයෙත් අපේ පීටට පියාඹන්න පුළුවන්. මේ වෙලාවේදී අපේ පීට කරන්නේ කැප්ටන් හූක යටත් කරගෙන එයාගේ කඩුව කැප්ටන් හූගේ බෙල්ලෙන් තියනවා. කැප්ටන් හූ හිතන්නේ පීට දැන් හදන්නේ විනාශ කරන්න කියලා. ඒත් හැබැයි පීට අපේ කැප්ටන් හූට කියනවා මට සමා වෙන්න. ඇත්තටම කිව්වොත් යාළුවනේ පොඩි කාලේ පීට අපේ කැප්ටන් හූට එළවපු නිසා තමයි පීට මේ සමාවිල්ලන්නේ. ඉතින් පීට කියනවා එයා එක හිතලා කරේ නෑ කියලා. එහෙම කියලා පීටයාගේ අතේ තියෙන කඩුවත් ඉසික් කළ දානවා. ඒත් හැබැයි දැන් කැප්ටන් ඉන්නේ පලි ගැනීමෙන් අන්ධ වෙලා. පීට මොනා කිව්වත් කැප්ටන් එයා තියපු අඩිය ආයෙත් පස්සට ගන්න කැමති වෙන්නේ නෑ වගේ. ඉතින් කැප්ටන් එයා කඩුව පාවිච්චි කරලා අපේ පීටට පහර දෙන්න හදනකොටම එතනට ආපු වින්ඩි කැප්ටන්ව නවත්තනවා. ඒත් එක්කම අනාථ දරුවේ කාලතුවක්කුව පාවිච්චි කරලා අපේ කැප්ටන් ඉන්න තැනට වෙඩිල්ලක් තියෙනවා. ඒකෙන් අපේ කැප්ටන් මුහුදට වැටෙනවා. ඉතින් පීටට ගොඩක් දුකයි එයාගේ පරණ හොඳම යාළුවට මෙහෙම දෙයක් වෙච්ච එකට. වින්ඩි මේ වෙලාවේදී අපේ පීටට කියනවා ලන්ඩන් වල නැතිවෙච්ච ළමයි ආයෙත් ගෙදර යන වෙලාව හරි නේද? ඉතින් යාළුවනේ මේ කට්ටිය මේ හදන්නේ ලන්ඩන් වලින් අතුරුදහන් වෙච්ච අනාථ දරුවෝ හැමෝම ආයෙත් ලන්ඩන් වලට අරගෙන යන්න. ඉතින් හැමෝම කැප්ටන් හෝගේ නැවේ ඉඳන්ම නෙවර්ලෑන්ඩ් වල ඉඳලා ලන්ඩන් වලට යන්න පිටත් වෙනවා. ඉතින් මේ කට්ටියම ලන්ඩන් වලට ගියාට පස්සේ අපේ වින්ඩිගේ අම්මට ඇහෙනවා වින්ඩිය කාම්බරය ඇතුලේ මාකර සද්දයක් එනවා වගේ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම කාම්බරය ඇතුළට ගිහින් බලනවා. බැරින්නම් වින්ඩි මයිකලුයි ජෝනුයි එක්ක අර අනාථ දරුවොත් ඉන්නවා. අම්මයි තාත්තයි පුදුම් වෙලා අහනවා මේ ළමයි කොහෙන්ද ආවේ කියලා. මේකට උත්තර දෙන මයිකල් කියන්නේ මෙයාලාවේ නෙවර්ලෑන්ඩ් වල ඉඳලා. මේ අතරේ පීටර් මෙයාලගේ වහලුල්ට වෙලා තමයි ඉන්නේ. ඉතින් එතනට අපේ වින්ඩි යනවා. වින්ඩි එනකොට පීටර් අඬ අඬ ඉන්නේ. ටින්කර්බෙල් මේ වෙලාවේදී වින්ඩිට එයාලගේ දෝන් කවුළුවේ ලියලා තියෙන එක නමක් පෙන්නනවා. ඒකේ ලියලා තියෙන්නේ පීටර් පෑන් කියලා. ඉතින් යාළුවනේ වින්ඩිලා මේ ජීවත් වෙන්න කලින් මේ ගෙදර ජීවත් වෙලා තියෙන්නේ අපේ පීටයි එයාගේ අම්මයි. දවසක් පීටර්ගේ අම්මයාට බැනලා තියෙනවා ඉක්මනට ලොකු වෙන්න කියලා. ඉතින් එදා පීටර් අම්මත් එක්ක තරහ වෙලා එයා ගෙදරින් යනකොට තමයි එයාට ටින්කර්බෙල් හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නම නෙවර්ලෑන්ඩ් වලට ගිහිල්ලා ඉතින් පීටයාගේ තනිකම මසා ගන්න තමයි මේ ලන්ඩන් වල ඉන්න ළමයිව නෙවර්ලෑන්ඩ් වලට අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් පීටර් දැන් ගොඩක් දුකින් ඉන්නේ වින්ඩියාගේ හිත හදන්න කියනවා ඔයාට අතපසු වෙච්ච දේවල් ගැන වැඩි හිතන්න එපා. බලන්න ඔයා හැමෝටම වීරයෙක්. ඔයාට වගේ වැරද්ද හදාගන්න තවමත් අවස්ථාව තියෙනවා. ඉතින් වින්ඩි මෙහෙම කිව්වට පස්සේ අපේ පීටර් තීරණය කරනවා මෙහෙන් යන්න. පීටර් කැප්ටන්ගේ නැවට නැගලා නෙවර්ලෑන්ඩ් වලට පිටත් වෙන්න හදනකොට මේක දකිනවා වින්ඩිගේ අම්මයි තාත්තයි. තාත්තා අහනවා කවුද කොල්ලා? මේකට ගොඩක් පුදුමෙන් උත්තර දෙන අපේ වින්ඩිගේ අම්මා කියන්නේ ඒ තමයි පීටර් පෑන්. පීටර් මේම හැමෝටම සමුදීලා යනකොට අපේ වින්ඩි කරන්නේ අර දුම් කවුළුවේ ලියලා තිබ්බ පීටර් කියලා තියෙන තැනින් වින්ඩිගේ නමත් ලියනවා. ඉතින් ඒත් එක්කම නෙවර්ලෑන්ඩ් වලට ගියපු අපේ පීටර් බලා ගන්න පුළුවන්. යාළුවනේ අපේ කැප්ටන් හූක් මුහුදට වැටුණට එයා මැරිලා නැහැ. ඉතින් මුහුද පාවෙන ගමන් ඉන්න අපේ කැප්ටන් හූක් ළඟට අපේ පීටර් එයාගේ නැවත් අරගෙන යනවා. ඉතින් පීටර්ව දැකලා අපේ කැප්ටන් හූක්ට ගොඩක් සතුටු හිතෙනවා. මං හිතන විදිහට මේ හොඳම යාළුවෝ දෙන්න ආයෙ යාළු වෙන්න ඇති. ඔන්න ඉතින් යාළුවනේ ඔය වගේ ලස්සන අවසානයක් තමයි මේ මූවි එකට තියෙන්නේ.